හැලෝ ලස්සන ළමයෝ කොහොමද ඉතින් ඔයාට සතුටින් හිනාවල පරිස්සමෙන් ඉන්නවද කියලා විශ්වාස කරනවා. ඉතින් ඔන්න දවස් ගානකට පස්සේ ආයෙමත් ඔයත් එක්ක කතා කරන්න හරි ආදරෙන් වීඩියෝ එකක් අරගෙන FM අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මගේ කටහඬ ගැන නම් එච්චර හිතන්න එපා. මොකද වැසිබර කාලගුණ තත්ත්වයත් එක්ක කටහඬ පොඩ්ඩක් එහෙම මෙහෙ වෙලා තියෙනවා. අර වීඩියෝ එකක් හදපු නැති නිසා. ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න බැරි වෙච්ච නිසා ඉතින් මේ විදිහට අවුල් සාගත කටහඬක් එක්ක හරි මම මේ විදිහට ඔයත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් මුලින්ම අහන්නම් ඔයා හොඳින් ඉන්නවද කියලා. ඉතින් හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. හරි ආදරේ මේ වීඩියෝ එක හරි ආදරෙන් බලන්න මේ පැත්තට එකතු වෙච්ච ඔයාලා හැමෝටම. ඉතින් අද කතා කරන්නේ මොකද්ද? අද තියෙනවා අපිට කතා කරන්න හොඳ මාතෘකාවක්. ඒ මාතෘකාව තමයි ජීවිතේ වරදින්නේ කොහොමද? ජීවිතේ වරදින්න හේතු මොනවද? ආදරේ කියන දේ ජීවිතේට ආවහම ජීවිතේ වරදින්න පුළුවන්ද? මෙන්න මේ කියන කතා අර කියන කතා ජීවිතේ වරදින්න හේතු ගොඩාරියක් අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ විනාඩි 5 හරි පරිස්සමට මගෙත් එක්ක රැඳිලා මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොකද ඔයාට ඔයාගේ ජීවිතේ වැරදෙන්න තියෙනවා නම් එහෙම නැත්නම් වැරදිලා තියෙනවා නම් මෙතනින් ඉස්සරහට කොහොමද කතාව අරගෙන යන්නේ කියන වග හරි පරිස්සමට තේරුම් කරලා දෙන්නම් අද මේ වීඩියෝ එකෙන්. ඉතින් හැමදාම තගේ හරි ආදරෙන් මතක් කරනවා පහළ තියෙන රතු පාට subscribe button එක touch කරලා නැත්තම් තාමත් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න කියලා. ඉතින් හැමෝටම ආදරේ. අපි යමු එහෙනම් වැඩි කතාවක් නැතුව අපේ වීඩියෝ එක ඇතුළට. ජීවිතේ වර්ධිනවා කිව්වහම ඒකට හේතු කාරණා එකක් දෙකක් නෙමෙයි බර ගාණක් තියෙනවා. ඒ බර ගාණ තුලින් පුංචිම පුංචි හේතු 10ක් විතර අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. පළවෙනි හේතුව තමයි අතීතයේ සිරවී සිටීම. අතීතයේ සිරවී සිටීම කිව්වේ ඒ මොකක්ද කිව්වේ? ඔයාගේ ජීවිතේ මොන හරි හිතන්න මොන හරි සිද්ධ වෙච්ච දෙයක් තියෙනවා. ආදරේ සම්බන්ධයෙන් කියලා හිතන්න. ආදරේ සම්බන්ධයෙන් මොන හරි affair එකක් තිබිලා affair එක ඇතුලේ වාට ගොඩක් රිදිලා එහෙම නැත්නම් මොකක් හරි දෙයක් වෙලා affair එක නතර වෙලා තියෙනවා. අදටත් ඔයා ඒ ගැන කල්පනා කර කර ඔයාගේ ජීවිතේ එකම තැනක නතර කරගෙන ඉන්නවනම් අන්න ජීවිතේ වර්ධින්න එක හේතුවක්. ජීවිතේ වර්ධිනවා කියන්නේ ඇත්තටම ඔයාට බැරි වෙනවා මෙතනින් එහෙම නැත්නම් අර අතීත කතාවෙන් ගැලවෙන්නේ නැතුව ඉස්සරහට යන්න බැරුව ඔයා එකම තැනක නතර වෙලා ඉන්නවා. ඉතින් ජීවිතේ වර්ධින්නේ නැද්ද? දරුවෝ මතක තියාගන්න අතීතයෙන්ම විතරයි අනාගතේ වර්තමානයේ වැඩ කරන්න ඕනේ. අනාගතේ ලස්සන වෙන්න නම් වර්තමානයේ අපි කරන දේවල් එක තමයි අනාගතේ කියන එක හරිය ලස්සනට තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා ගෙවන මේ තප්පරේ අනිවාර්යෙන්ම hina වෙලා සතුටින් ගත කරන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ඔයාගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් මම ඔයාට කියන්නේ අතීතේ හිර වෙලා ඉන්න එපා. එහෙම කරොත් ඔයාට පුළුවන් අතීතේ හිර වෙලා ඉන්න තු ඉස්සරහට යන්න පටන් ගත්තොත් ඔයාට පුළුවන් වරද්ද ගන්න තු ඉස්සරහට යන්න. අනිවාර්යෙන්ම. දෙවනි කාරණය මොකක්ද? දෙවනි කාරණය නම් ආදරයට සම්බන්ධ නැහැ. හැබැයි ආදරයට සම්බන්ධයි වෙන්නත් පුළුවන්. අපි දෙවනි කාරණය ගැන බලමු. දෙවනි කාරණය තමයි ළමයි අනාගතය ගැන හීනයක් නැතිවීම. සමහර ලාවට මේ වීඩියෝ එක බලනවා ඇති අවුරුදු 15 20 25 ඕන ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන මනුස්සෙක්ට මගේ වීඩියෝ බලන්න පුළුවන් නේ. ඇත්තටම සමහර වෙලාවට අනාගතය ගැන කිසිම හීනයක් නැතිවීම. හීනයකින් තොරව ඔහේ යනවා නම් ජීවිතේ වර්ධින්න තියෙන තැන් ගොඩාක් තියෙනවා වගේ ජීවිත කතාව ඇතුලේ. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි හීනයක් හදාගෙන හීනයක් සමහරලාට මේ කතාව කියනකොට වාට මගෙත් එක්ක කියන්න හිතනවා ඇති අබිමල්ලි අබ්බියයි මටත් හීන තිබුණා නමුත් ඒ හීන විනාශ වුණා. ඉතින් දැන් මම කොහොමද ආයේ හීන හදන්නේ? අලුතෙන් හිතන්න. අලුතෙන් හීනයක් ඇති කරගන්න. ඒ හීන වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න. ඔයාට පුළුවන් දරුවෝ එක තැනක් වැරදුනා කියලා මේ කතාව සම්පූර්ණයෙන්ම අප්සෙට් කරගන්න කියලා කවුරුත් කියන්නේ නැහැනේ. මොකද අපි කරගන්න දේ අපිට තියෙයි. එහෙම නැතුව අපිට කවුරුත් ඇවිල්ලා කරලා දීලා යන්නේ නැහැනේ දරුවෝ. ඉතින් ඒ නිසා වරද්ද ගන්න නැති වෙන්න ඔයාට පුළුවන් අලුතෙන් හීනයක් දකින්න. අලුතෙන් හීනයක් දැකලා මේ කතාව ඉස්සරහටම අරගෙන යන්න. තුන්වෙනි කාරණේ තමයි තමන් අතින් වැරද්දක් වෙලා ඒ වැරද්ද පිළිගන්න තියෙන අකමැත්ත. එහෙම ඉන්න මිනිස්සු ඉන්නව නේද? මේ වැරදි දැන් මං අද කතා කරන්නේ ජීවිතේ වරදින්න තියෙන හේතුනේ. මෙන්න මේ හේතු ඔයාගේ ජීවිතේ වෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා. ඔයත් මේ වගේ නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක වෙන්න එපා. කවුරුත් ඔයා දිහා බලන්නේ. ඔයාගේ කමෙන්ට් එක මම කියවනවා. ඒවට රිප්ලයි එකක් තියෙනවා. ප්‍රශ්න තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං කී හිටියේ තුන්වෙනි කාරණේ තමයි අපි අතින් වැරද්දක් වෙලා අපි ඒක පිළිගන්නේ නැතුව තව කෙනෙක්ට වැරද්ද පටවනවා. එහෙම නැත්නම් මොකක් හරි anything කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට අන්න ඒ වගේ තැනකදී අපිට අපේ ජීවිතේ වර්ධිනවා කියන එක දැනෙන්නේ නැහැ. අපි බලන්නේ ඒ වෙලාවට ප්‍රශ්නයක් ආව ගමන් අනේ මම නම් නෙමෙයි මේක කරේ. යා තමයි එක කරේ, මෙයා තමයි එක කරේ, අරයා තමයි එක කරේ. මෙන්න මේ විදිහට කියන්න. මතක තියාගන්න වරදක් කළා නම් ඒක පිළිගන්න ඕනේ.
මොකද වැරදි වෙන්නේ මිනිස්සු අතින් ඒක පිළිගන්නත් Tamanට පෞරුෂයක් තියෙන්න ඕනේ. ඉතින් වැරද්දක් කළා ඒක කරේ නෑ අරයා කරා මෙයා කරා එහෙම ඕනේ නෑ. ඔර හොඳ පෞරුෂයක් තියෙනවා. මගේ වීඩියෝස් බලනවාට හොඳ ඉවසීමක් හොඳ දරා ගැනීමක් හොඳ පෞරුෂයක් තියෙනවා. ඉතින් ඒ නිසා ජීවිතේ වරද්ද ගන්න හේතුවක් විදියට මම මේ කතාව දැම්මේ වැරද්ද පිළිගන්න වැරදි පිළිගන්නේ නැහැ කියන කතාව. මොකද ඒක ගොඩක් වැදගත් වෙයි. එහෙම කෙනෙක් නම් අද හදාගන්න මේ ක්වොලිටි එක. ඒක ඇත්තටම ක්වොලිටි එකක්. ඉතින් මේක හදාගත්තොත් මම මේ කියන ඔක්කොම හදාගත්තොත් ඔයාගේ ජීවිතේ වරදින්න කිසිම හේතුවක් නැහැ. ඒක තමයි ඇත්ත. හතරවෙනි කාරණය හොඳටම අහන්න ඕන කතාවක්. මොකද්ද මේ හතරවෙනි කාරණය? හතරවෙනි කාරණේ තමයි ළමයි ඇබ්බැහිවීම. ඇබ්බැහි වෙලා තියෙනව නේද? කෙනෙක්ට ඇබ්බැහි වෙලා හිතාගන්න බැරි තරමට රිදලා තියෙනව නේද? නැද්ද මං කියන්නේ? එහෙම වෙලා තියෙනවා ඒක මම හොඳටම දන්නවා. අද මේ වීඩියෝ එක බලන ගොඩක් මිනිස්සු කෙනෙක්ට ඇබ්බැහි වෙලා සෑහෙන වේදනාවකින් ඉන්න මිනිස්සු, කෙනෙක්ට ඇබ්බැහි වෙලා ජීවිතේ වරද්දගත්තු මිනිස්සු. ඒකත් මම හොඳටම දන්නවා. අද මේක ජීවිතේ වරද්ද ගන්නේ නැතුව ඉන්නවා කියලා මම වීඩියෝ එක හැදුවේ නැත්තේ. මොකද මේ වීඩියෝ එක බලන්න ගොඩක් වෙලාවට ජීවිතේ වැරදිලා ජීවිතේ එක තැනක හිර වෙලා ඉන්න මිනිස්සු. ඉතින් කෙනෙක්ට ඇබ්බැහි වුණා නේද? කෙනෙක්ට නෙමෙයි මොන හරි දෙයකට ඇබ්බැහි වුණොත් අනිවාර්යෙන් ජීවිතේ වර්ධින්න පුළුවන් දරුවෝ. කෙනෙක්ටම වෙන්න ඕනේ නැහැ. මං කෙනෙක් කියලා අදහස් කරේ ගොඩක් මිනිස්සුන්ට කෙනෙක්ට ඇබ්බැහි වෙලානේ රිදුනේ. ඉතින් ඒ වුණාට මම මෙතනදී තෝරගන්නවා ඒ වචන චුට්ටක් වෙනස් කරනවා. මොනවම හරි දෙයකට ඇබ්බැහි වුණොත් ඇත්තටම අපේ ජීවිතේ නැති වෙනවා. නැති වෙනවා කියන්නේ වරදිනවා. ඒක තමයි ඇත්තම කතාව. ආදරයට ඇබ්බැහි වුණත් එහෙමයි, වෙන මොන හරි දෙයකට මත්ද්‍රව්‍යයකට නිකන් හිතන්න. ඒ වගේ දේවලුත් වෙනවනේ. එතකොට තව ගත්තාම මොබයිල් ෆෝන් එකටත් කොටින්ම කිව්වොත් එහෙම අද නම් සමාජයේ මොබයිල් ෆෝන් එකට ඇබ්බැහි වෙච්ච නැති මිනිස්සු මේ ලෝකේ ඇත්තටම ඉන්නවද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒකත් ඇත්තටම මාරාන්තිකයි. කොහොම හරි මට කියන්න ඕනුනේ ඇබ්බැහිය මාරාන්තිකයි. ඇබ්බැහිවීම ඇත්තටම ගොඩක් මාරාන්තිකයි. ඉතින් පුළුවන් නම් ඇබ්බැහිවීම වලින් ටික ටික අයින් වෙන්න. ඇබ්බැහි වෙච්ච දේවල් චුට්ටක් වාගේ ජීවිතෙන් අයින් කරන්න. මෙහෙමයි. හොඳ දෙයක් තියෙනවා නම් කියලා හිතන් මොනාරි හොඳ දෙයක්. හැබැයි මෙහෙමයි. ඒක එහෙම කියන්නත් බෑ. ඕනම දෙයක් ඕනට වඩා ඕනේ නැහැ කියනෝනේ. ඉතින් ඒ නිසා එක් ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න අපි මේ ඊළඟ කාරණේ බලන්න. 6 වෙනි කාරණේ කතා කරන්න කලින් මේ වොයිස් එක චුට්ටක් අහලා ඉන්නකෝ. ඊට පස්සේ කතා කරමු. හදන්න බැරි මිනිස්සු හදන්න ගිහින් විඳවන්න එපා දරුවෝ. මොකද අන්තිමට තමන්ට උන දේවල් තමන්ට හිතාගන්න බැරි වෙයි. හදන්න බැරි මිනිස්සු හදන්න ගිහින් විඳවන්න එපා දරුවෝ. අන්තිමට තමන්ට තමන්වත් නැති වෙනවා කියලා තමයි එමගේ TikTok එකේ මම අප්ලෝඩ් කරපු පුංචි ෂෝට් එකක තිබුණ වොයිස් එකක්. හරිද? ඉතින් ඒක ගැන තමයි මම මේ 6 වෙනියට කියන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම අපිට හදන්න බෑ කියන මිනිස්සු, එහෙම නැත්නම් වෙනස් කරන්න අපි උත්සාහ කරත් වෙනස් වෙන්නේ නැති මිනිස්සු. අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ. මිනිස්සු ඉන්න විදිහ අපිට වෙනස් කරන්න බෑ. ඒක අපි තේරුම් ගන්න එපයි. හැබැයි මිනිස්සෙක් වැරදි දෙයක් කරනවා නම් අපි ළඟම ඉන්න මිනිස්සෙක්, අපේ සමීපතමෙක්, ආදරවන්තය හොඳම යහළුවා යෙහෙලිය, මෙන්න මේ වගේ මිනිස්සු වැරදි දෙයක් කරනවා නම් අපි අපේ හදවතේ හොඳකමට, හිතේ හොඳකමට අපි මිනිස්සුන්ට මේ දේවල් කියනවා. වැරද්දක් වුණ ගමන් මේක පෙන්නලා දෙනවා. එක පාරක්, දෙපාරක්, තුන් පාරක් අපි මිනිස්සුන්ට තේරුම් කරන්න යනවා ළමයි. ඇත්තටම එහෙම තේරුම් කරන්න ගියා කියලා ඒ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තම් මං කියන්නේ අඩුම 3 වතාවක් ඔයා කරලා බලන්න. එහෙමවත් ඒ මිනිස්සු තේරුම් ගන්න නැත්තම් මතක තියාගන්න. ඒ මිනිස්සු හැදෙන්නේ නැත්තම් ඒ හැදෙන්නේ නැති වෙන්න හේතුව වෙන දෙයක් නෙමෙයි. ඇත්තට මේ මිනිස්සු ඔයා කියන දේ අහන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ මිනිස්සුන්ට ඔයා කියන දේවල් වැඩක් නැහැ. ඒ මිනිස්සු ඔයා කියන දේවල් ගණන් ගන්නෑ. මතක තියාගන්න හැදෙන මිනිස්සයා එකපාරක් කිව්වත් හැදෙනවා නම් හැදෙනවා. දෙපාර තුන් පාර ගියත් හැදෙනවා නම් හැදෙනවා. ඊට පස්සේ කොච්චර කිව්වත් හැදෙන්නේ නැති එක හැදෙන්නෙම නැහැ ළමයි. මතක තියාගන්න හදන්න බැරි මිනිස්සු, වෙනස් කරන්න බැරි මිනිස්සු, ඒ මිනිස්සු කරන වැරදි ඒ මිනිස්සුන්ට පෙන්නලා දෙද්දිත් ඒ මිනිස්සුන්ට රිද්දනවා නම්, එහෙම නැත්නම් ඒ මිනිස්සු ඒ දේම කරනවා නම් මතක තියාගන්න මේ මිනිස්සු හදන්න ගිහිල්ලා ඔයාගේ ජීවිතේව වරද්ද ගන්න එපා. ඉතින් හදන්න බැරි මිනිස්සු අපිට හදන්න බෑ දරුවෝ. සමහර තැන්වලදී මම අහලා තියෙනවා මේ වගේ කතාවක්. අම්මට තාත්තටවත් හදන්න බැරි වෙච්ච එක අපි කොහොම හදන්නද? අවසානයේ මේ වගේ දුක හිතන කතාවක් ඔයාගේ හිතේ තියාගෙන නතර කරන්න ඕනේ. ඒ නිසා ජීවිතේ වරද්ද ගන්න නැතුව, ඔයාගේ කතාව වරද්ද ගන්න නැතුව ඔයා මේ කතාව ඉස්සරහටම යන්න. ඉතින් ඔයාට වරදින්න විදිහක් නැහැ එතකොට. ඉතින් අද අපේ වීඩියෝ එකේ 7 වෙනි කාරණේ තමයි තව කෙනෙක්ට ඕන විදිහට ඔයා ජීවත් වෙනවා කියන හැඟීම. තව කෙනෙක්ට ඕන විදිහට ඔයා ජීවත් වෙනවා කියලා කියන්නේ අපිට තියෙන ආසාවල්, අපිට තියෙන බලාපොරොත්තු, අපිට තියෙන දේවල් ඔක්කොම අමතක කරලා අපි තව කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක්ට ඕන විදිහට ජීවත් වෙන්න බලනවා. ඔයා දන්නවද එහෙම ජීවත් වෙන එකේ ලොකු වැරද්දක් කියන්නේ මෙහෙමයි. ඒක 50% වගේ තියෙන දෙයක් ළමයි.
නිකන් හිතලා බලන්න අපි ගාව හොඳ මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා අපිට අපේ වැරදි කියලා දෙනවා. අන්න ඒ වගේ බැඳීමක් ඇතුළතදී මේ මිනිස්සයා අපිට කියලා දෙන දේවල් අපි අහගෙන ඒක ප්‍රශ්නයක් නෑ. ඉට්ස් ඕකේ. ඒතර ඒ හොඳ 150 නරක 150 තමයි අපිත් එක්ක ඔන්න අපි ඒ මිනිස්සයාට ඕන විදිහට ජීවත් වෙලා ඒ මිනිස්සයා කියන කරන දේවල් අපි මුළු ජීවිතේම කරගෙන අපි කරලා කියලා අවසානයේට මොකද වෙන්නේ? අවසානයේට ඒ මිනිස්සයා අපිට නැති වුණොත් අපිට මේ හැමදේම විනාශ වෙලා යනවා. මොකද ඒ මිනිස්සයාගේ මඟ පෙන්වීමක් නැතුව අපිට බැරි වෙනවා මෙතනින් ඉස්සරහට යන්න. ඉතින් අර ළඟම ඉන්න මිනිස්සෙක් අපිට හැමදේම කියලා දීලා ඒ මිනිස්සයාට ඕන විදිහට ඒ මිනිස්සයා කැමති විදිහට ඒ මිනිස්සයා ආස විදිහට අපි ජීවත් වෙලා අවසානයේ ඒ මිනිස්සයා නැති වුණොත් බැරි වෙලාවත් අපිට අපිව නැති වෙනවා. මතක තියාගන්න. මොකද අර කියනම කතාවක් මෙන්න මේ විදිහට අපේ හදවත ගලවලා අපි වෙන මිනිස්සෙක්ට බාර දෙනවා ආදරයේදී. එහෙම හදවත ගලවලා බාර දුන්නාම ඒ මිනිස්සයා හදවත පරිස්සම් කරොත් අපි ජීවත් වෙයි. ඒ හදවත විනාශ කරලා ඒ මිනිස්සයා යන්න ගියොත් අපි නැත්තරම නැති වෙයි. ඉතින් ජීවිතේ වරදින්න තියෙන තවත් හේතුවක් තමයි අපේ හත්වෙනි කාරණේ තමයි තව කෙනෙක්ට ඕන විදිහට ජීවත් වෙන එක. පරිස්සමෙන් විශ්වාස කරන්න බැහැනේ මිනිස්සුන්ව. කොයි වෙලේ වෙනස් වෙයිද, කොයි වෙලේ අපෙන් ඈතට යයිද, ළඟයිද අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමන් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. එතකොට කාගේවත් ප්‍රෙෂර් එකක් නැහැ, කාගේවත් බලපෑමක් නැහැ. මම හිතනවා ඒක සැනසීමක් වෙයි වාගේ ජීවිතේට. සහ මම හිතනවා වරදින්න තියෙන මෙහෙමයි තමන්ට ඕන විදිහට තමන් වැඩ කළාත් වරදින මිනිස්සු ඉන්නවා. එහෙම නෙමෙයි මං එතන තියෙන ප්‍රමාණයට වඩා අතන තියෙන ප්‍රමාණය වැඩි වරදින්න. ඉතින් ඒ නිසා අපි කරොත් අපිටනේ එහෙම කියලා හිත හදා ගන්න පුළුවන්. අර විදිහට තව කෙනෙකු නිසා අපි කරා ගෙවුවා මේක දුකක් වෙයි දවසක වාට. ඒක දරා ගන්න බැරි අරකටත් වඩා. ඉතින් අපේ කතන්දරේ අපේ වීඩියෝ එකේ අවසාන කාරණයට තමයි අපි යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකත් ගිහිල්ලා කතා කරලාම අවසානයේ එකතු වෙමු. හරිද? අටවෙනි කාරණය. එහෙම නැත්නම් අපේ වීඩියෝ එකේ අවසාන කාරණය විදිහට මම අරගත්තේ අවසාන කාරණය ගැන කියන්න කලින් අර කලින් එක චුට්ටක් ආයෙත් මතක් කරන්න. තව කෙනෙක්ට ඕන විදිහට ජීවත් වෙන එක. අන්න ඒකට චුට්ටක් සම්බන්ධ දෙයක් තමයි මෙන්න මේක. තමන්ගේ සතුට ගැන හිතන්නේ නැතුව තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් විතරක්ම ඉන්න එක. ජීවිතේ වරදින්න හේතුවක්. ඇත්තට මේක හේතුවක් වෙන්නේ කොහොමද කියලා කියනවා නම් නිකන් හිතන්න. අන්න දෙන්නෙක් ඉන්නවා. හරිද? මේ ඉන්නේ A, මේ ඉන්නේ B. හරිද? A කියන පුද්ගලයා සහ B කියන පුද්ගලයා දෙන්න දැන් කපල් එකක් කියලාම හිතන්නකෝ. ඔන්න මේ දෙන්න ඉන්නවා ආදරෙන්. හරිද? A කියන පුද්ගලයා කැමති ඇපල් කන්න, B කියන පුද්ගලයා කැමතිම නැහැ ඇපල් කන්න. ඒ වුණාට B කියන පුද්ගලයා A කියන පුද්ගලයාගේ සතුට වෙනුවෙන් ඇපල් කනවා. ඉතින් එතකොට අප්පිරිය දෙයක්, ආස නැති දෙයක් නිකන් හිතන්න එතන තමන්ගේ සතුට නැති කරගෙන තව කෙනෙක්ගේ සතුටක්. ඔව් ආදරේදී අපිට සිද්ධ වෙනවා වෙලාවකට කැපකිරීම කරන්න. නමුත් මතක තියාගන්න කැපකිරීම වෙනයි තමන්ගේ සතුට නැති කරගන්නවා කියන එක වෙනයි. එකක් දෙකක් ප්‍රශ්නයක් නෑ. දෙකෙන් දිගටම ඔයාට සිද්ධ වෙනවා නම් ඒ වගේ දේවල් කරන්න ඔයාගේ මානසික නිදහස ඔයාට තියෙන හැම නිදහසක්ම නැති වෙලා ඔයා නිකන් තව කෙනෙක් වෙනුවෙන් ඔයාගේ හිනාව පවා නැති කරගන්නවානේ. ඉතින් එහෙම වෙන්න හොඳ නෑනේ දරුවෝ. ඉතින් අර කාරණේට මේ කාරණේ සම්බන්ධ කාරණයක් නිසාම තමයි මම මේක මේ විදිහට පැහැදිලි කරේ. ඉතින් ඒ නිසා තව කෙනෙක්ට ඕන විදිහට ජීවත් වෙන්න එපා. 7 වෙනි කාරණේ. ඒ වගේම තමයි 8 වෙනි කාරණේ විදිහට ගත්තොත් එහෙම තමන්ගේ සතුට නැති කරගෙන තව කෙනෙක්ගේ සතුටක් වෙන්න යන්න එපා. ගොඩක් වෙලාවට මිනිස්සුන්ට ජීවිතේ වරදින නිසා මටත් ඒක වෙලා තියෙනවා. මගේ ජීවිතේ ගත්තාම මටත් වෙලා තියෙනවා. මගේ සතුට වෙනුවෙන් නෙමෙයි මම තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් 100%ක්ම මගේ සතුට කැප කරලා මම ගොඩක් රිද්දගෙන තිනවා. පස්සේ කල්පනා කරනවා අයියෝ මට මගේ සතුටත් නැති කරගෙන මං එයාට මේ දේ කරේ අවසානයේ මට රිදුනනේ. ඉතින් ඒ විදිහට හිතන තැනට එපා. එතකොට කලකිරීමක් එනවා. ජීවිතේ කලකිරෙනවා ළමයි. එහෙම ඕන නෑ. මේ ජීවිතේ ලස්සන ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ. මේ වීඩියෝ එක බලන ඔයාට මේ වීඩියෝ එක බලන ඔයාට ඇත්තටම ලස්සන ජීවිතයක් තියෙන hina වෙලා ඉන්න පුළුවන් ලස්සන ජීවිතයක්. ඉතින් ඔයා හිතනවා ඇති මෙහෙම කියනකොට කොහෙද අභිමල්ලි අභියයි මං hina වෙන්නේ මට තියෙන ප්‍රශ්න නැහැ ළමයි. ප්‍රශ්න මේවා අපි තමයි ලොකු කරන් ඉන්නේ දන්නවද? මේවා ප්‍රශ්න නෙමෙයි. ජීවිතේ වරදිනවා කියලා එකක් නැහැ. ඇත්තම කතාව අපි පටලගෙන ඉන්නවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා වරද්ද ගන්න එපා. ඔයාට වරද්දන්න වටේ ඉන්න මිනිස්සු ගොඩක් බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සුන්ට අහු වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුළුවන් නම් හයියට ඔයාට ජීවිතේ වරදින්න කිසිම හේතුවක් නැහැ දරුවෝ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ ජීවිතේ වරදින්න තියෙන පුංචි හේතු ටිකක්. මේ වගේ හේතු තව ලක්ෂයක් විතර තියෙනවා. ජීවිතේ වරදින්න පුළුවන් දරුවෝ. ඔයාට ජීවිතේ වරදින්න පුළුවන් කියලා හිතන හේතු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඔයාගේ ජීවිතේ ඔයා දකින විදිහට මේ දේ නිසා ජීවිතේ වරදින්න පුළුවන් කියලා ඔයාට හිතනවා නම් ඒ දේවල් පහලින් කමෙන්ට් කරන්න තව කෙනෙක්ට ඒක වැදගත් වෙයි. මොකද අපි හැමෝම එකතු වෙලා ආදරේ බෙදා ගන්න තැනක් මෙතන. ජීවිතේ ඉගෙන ගන්න තැනක් මෙතන. ඉතින් FM අපි YouTube channel එක අනිත් channel වලට වඩා වෙනස් වෙන්න යන්නේ නිසයි. ඉතින් කොහොම හරි ඔන්න අපේ මේ වීඩියෝ එකේ අවසානයේ අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් හැමෝටම අනේ බොහොම ස්තුතියි. අවසාන තප්පරේ වෙනකන් 120 නිමාවේ හැමදාම බලන් ඉන්නේ. ඒ 120 අතරින් ඉන්න ඔයා නිල් පාටින් හાર્ට් එකක් දාන්න පහලින්. එතකොට මම දැනගන්නම් ඔයාත් අන්තිම වෙනකම් බලලා කියලා. ඉතින් මේ වීඩියෝ එක බොහොම ස්තුතියි හැමෝටම. එහෙනම් තවත් දවසක තවත් වෙලාවක අලුත් වීඩියෝ එකක් අරගෙන මේ වගේම
ඔගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. ඉතින් එතකන් පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න. හැමදාම කියනවා වගේ ඔයාගේ hinaව කාටවත් නැති කරන්න දෙන්න එපා. ඔයාගේ hinaව නැති කරගන්න විදිහ වැඩ කරන්න එපා. ඉතින් එහෙනම් තාමත් subscribe කරලා නැත්නම් ඔයාට පුළුවන් නම් විතරක් අපිව සබස්ක්‍රයිබ් කරගෙන යන්න. අපිව කියලා අදහස් කරන්නෙම හැම වෙලේ අබීම අබී FM අබී තමයි channel එක. නමුත් මේ channel එක මගේ විතරක් නෙමෙයි. මේ channel එක වල හැමෝගෙම වේදනාව බෙදා ගන්න තැන, දුක බෙදා ගන්න තැන. කොටිම ගියොත් ගොඩක් අය මාව ආමන්ත්‍රණය කරන දුක අහනවා කියලා. ඔව්, මං වාගේ දුක වේදනාව අහගෙන ඉන්නවා. මං වාගේ දුකට වේදනාවට පුංචි සැනසීමක් වෙන්නම්. ඉතින් හැමෝටම ආදරෙයි. එහෙනම් අහගෙනින් බලාගෙනන්න හැමෝට මතක් කරනවා පහල තියෙන ලයික් බටන එක එකපාරක් ටච් කරන්න, කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම්, ඔයාලට ඕන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මගෙත් එක්ක කියාගෙන යන්න. එහෙනම් දැනට අතට ගිහින් එන්නම්. සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න ඕනේ. ආදරෙයි හැමෝටම. බුදු සරණයි. ජේසු පිහිටයි. අල්ලා දෙව පිහිටයි, දෙව පිහිටයි. එහෙනම් පරිස්සමට ඉන්න ඕනේ. මං හරි ආදරෙයි දරුවාට. ඔය ඇස් දෙක දිහා බලන්න සිය පාරක් නිවෙන්න ඕන. ඒ හැම දෙයක් කියන්න